පින්වත්නි, අපට ලබා දී තිබෙන මේ දේශනාව ඊටාම වැදගත් දෙයක්. මේකේ තියෙන්නේ මේ ශරීරයට අදාළ කරුණු 10 ගැන. මේ අපේ ශරීරය මේ කරුණු 10 පදනම්ම තමයි පවතින්නේ. මේකේ සාරවත් බවක් අපි ගවේෂණය කළාට ආත්මීය ස්වභාවයකින් හඹාගෙන ගියාට මේ කාරණා 10 තමයි මේ ශරීරය තුල ප්‍රකට වෙන්නේ. මේ ප්‍රකටතාවය උඩින් අපි ආටෝප සහිතව මේ ශරීරය සම්බන්ධ විවිධ එළඹීම් අපට තිබුණට මේ ශරීරය මේ කරුණු 10න් තමයි සමන්නාගත වෙන්නේ කියලා බොහොම පොඩි සූත්‍රයක්. පේලි 2යි තියෙන්නේ මුළු සූත්‍රේටම. එතකොට මේ සූත්‍රයේ තියෙන සාරය අපි හොඳට දැක්කොත් අපිට මේ දැක්ම කියන්නේ ඊටාම දියුණු එකක්. ඒක අපි අපේම කය ඒ විදියට විමසා බැලීම තමයි කරන්න ඕනේ. ඇත්තටම මේක එක්තරා විදර්ශනාමය ක්‍රමවේදයක්. ඒ කියන්නේ දැන් අපේ සාමාන්‍ය විදර්ශනා පාටිපාටිය තියෙනවා ධර්ම ස්වභාවයේ දකිමින් ඉපදෙන බිඳෙන බව දකිමින් ඉපදෙන බිඳෙන කම මත පිහිටා ඒක පදනම් කරගෙන අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් විමසන විදර්ශනා ක්‍රම තමයි තියෙන්නේ. ඒතර මෙතන මේ කියන කාරණා පදනම් කරගෙන විපස්සනා කරනවා හැර වෙන විකල්පයක් නැහැ වගේ එකක් තමයි මේ දේශනාවල කියන්නේ. ශරීරට්ට ධම්ම දසයිමේ භික්කවේ ධම්මා ශරීරට්ට කතමේ දස කාරණා 10ක් මේ කයට අදාළයි කියනවා. මොනවා කළත් මේ කාරණා 10 තමයි අපේ ශරීරයට අදාළ වෙන්නේ. ඉතින් මේ කාරණා 10න් සමන්නාගත වීම තමයි අපි දකිමින් වාසය කරන්න ඕන. සීතං මේ ශරීරයේ සීතල කියලා එකක් තියෙනවා. උන්හං මේ සාමාන්‍ය කෙනෙකුට තේරෙන විදියට මේ තියෙන්නේ. ඌෂ්ණේ කියලා එකක් තියෙනවා. සවිඥානික සත්වයාගේ ශරීරය ගැන මේ කියන්නේ. jigaccha. ඒ කියන්නේ මේක ධර්මතාවයක්. මේ ශරීරයේ ස්වභාවයක් සවිඥානික සත්වයාගේ. මේ ටික තමයි මේ ටිකට ඔරොත්තු දෙන විදියට මේ ටිකට අදාළ වෙන විදියට මේ කය ඇසුරු කරන කමක් තමයි මේ කයට අදාළ වෙන්නේ. jigaccha. ඊට පස්සේ තියෙනවා බඩගින්න කියලා එක. හැමදාම කන්න ඕන. ඒකට බෙදීමක් නැහැ. ಜಾති ආගම් වශයෙන් ස්ත්‍රී පුරුෂ වශයෙන් ගිහි පැවිදි වශයෙන් බෙදීමක් නැහැ. jigaccha. ඒක තැනක තියෙනවා jigaccha පරමාරෝග. ලෝකේ ලොකුම ලෙඩේ බඩගින්න කියලා. හැම වෙලාවකම කෑවම ආය බඩගිනි වෙනවා. කොච්චර කෑවත් මේ කය සවිඥානික කය පවතිනකම් බඩගිනින එක නවතින්නේ නැහැ. ඒක මේ ශරීරයට අදාළ තත්වයක්. ඒ කියන්නේ උදේටත් කාලා දවල්ටත් කන්න ඕන. දවල්ටත් කාලා ආයෙ රැටත් කන්න ඕන. එහෙම කෑවා කියලා අවුරුදු 70ක් 75ක් කෑවත් එයා අදත් ආයෙ කන්න ඕන. මේ සවිඥානික සත්වයාගේ ශරීරයේ තියෙන jigaccha බඩගින්න කියලා එකක්. ආහාර එපා වෙන්නේ නැහැ. jigaccha මේ ශරීරයට අදාළ දේ ගැන මේ කියන්නේ. පිපාසය හැමදාම වතුර බොන්න ඕන. නවත්තන්න බෑ. පිපාසය කියන එක මේ කයට අදාළ දෙයක්. මේ ශරීරයට අදාළ දෙයක්. ඊට පස්සේ කියනවා උච්චාරෝ පස්සාවෝ. මේ ශරීරයට අදාළ දෙයක් තමයි මල මූත්‍රා පහ කිරීම. කොච්චර අප්‍රසන්න වුණත් මොන්නතරම් සරසගෙන හිටියත් ප්‍රසිද්ධියේ හොඳට තරුපන්තියේ හෝටලයකින් කාලා රහසේ මල මූත්‍රා පහ කරන්න වෙලා. එතකොට ඒක මේ ශරීරයට අදාළ දෙයක් ඒක. එතකොට මේ බුදුරජාන් වහන්සේගේ දේශනාව මේ පැහැදිලි කරන්නේ මොකද්ද? එයාට කියනවා මේ වගේ එකක් ඔය පරිහරණය කරන්න කියලා දකිමින් වාසය කරන්න කියනවා. ඒක පදනම විදියට අරගෙන විපස්සනාවට යන්න කියනවා. නෝකයි ඔය කියන්නේ. එතකොට ඒවා බොහොම දුර්වල කතා කියලා හිතෙන්න පුළුවන්. දැන් මල මූත්‍රා පහ කරන එක අපි හැමෝගෙම ශරීරයට අදාළ දෙයක්. කොච්චර අප්‍රසන්න වුණත් මල මූත්‍රා පහ කරන්න වෙනවා කියලා නොකා ඉන්න බෑ. හැමදාම ඒ කියන්නේ කොච්චර රූප සම්පන්න කෙනෙක් වුණත් මොන මට්ටමේ කයක් නඩත්තු කළත්
මල මූත්‍රා පහ කරනවා කියන එක මේ ශරීරයට අදාළ දෙයක් පින්වත්නි. ඒක තමයි ඔය දේශනාවල තියෙන උච්චාරෝ පස්සාවෝ. උච්චාරෝ පස්සාවෝ. ඊළඟට මේ කයට ශරීරයට අදාළ දෙයක් තමයි කාය සංවරය කියන එක. මේ කය සංවර කර ගැනීම, කය අසංවර වීම මේ ශරීරයට අදාළ තත්ත්වයක්. වාචසික සංවරය හෝ වාචසික අසංවර වීම මේ ශරීරයට අදාළ තත්ත්වයක්. වෙන දෙයකට බාහිරට අදාළ තත්ත්වයක් නෙමෙයි. දැන් අපි සමහරවිට හිතනවා මට මෙහිම මම හැසිරුනේ මෙන්න මේ බාහිර හේතු නිසා. එහෙම කාටවත් කියන්න බෑ. ඇයි කියන්න බැරි? ඒක මේ සවිඥානික සත්වයාගේ ශරීරයට අදාළ දෙයක්. සවිඥානික සත්වයාගේ ශරීරයට අදාළ දෙයක්. එතකොට කාය සංවරය හෝ කාය අසංවර වීම ඒක ලෝකයට පවරන්න බෑ. ශරීරයට අදාළ තත්ත්වයක්. වචී සංවරය, වචී අසංවරය මේ කයට මේ සවිඥානික සත්වයාගේ ශරීරයට අදාළ දෙයක්. ආජීව සංවරය. එතකොට ආජීවය යම් කෙනෙක්ගේ කැලැල් වෙන්නේ සවිඥානික මේ ශරීරය ඇසුරු කරගෙන. ආජීවයේ කැලැල් වෙන්නේ. ජීවත් වෙන රටාව ඇතුලේ නිර්වද්‍යතාවයක් හෝ සාවද්‍යතාවයක් එන්නේ මේ කය ඇසුරු කරගෙන. ඒක මේ ශරීරයට අදාළ දෙයක්. කාය සංවරෝ, වචී සංවරෝ, ආජීව සංවරෝ. මේකේ බැරෑරුම්ම දේ කියනවා. මේකේ බැරෑරුම්ම දේ මොකද්ද? පෝනෝ භාවිකෝ භව සංඛාරෝ. මේ බඳු සවිඥානික ශරීරයක් ඇසුරු කරනකොට මූණ දෙන්න ලොකුම අවුලක් තියෙනවා. අපි හැමෝම මූණ දෙන මහ බරපතල අවුලක් තියෙනවා. මොකද්ද? පෝනෝ භාවිකෝ භව සංඛාරා. පුනර්භවය ඇති කරගෙන භව සංස්කාර රැස්වීම කියන එක මේ ශරීරයට අදාළ දෙයක්. සවිඥානික සත්‍යයේ ශරීරය ඇසුරු කරගෙන සිද්ධ වෙන දෙයක්. මෙන්න මේ ටික පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ශ්‍රාවකයාට අනුශාසනා කරනවා. මේ කරුණු 10න් සමන්නාගත ශරීරයක් තමයි ධනය, කුලය, බලය, ආර්ථික ශක්තිය, උගත්කම්, බුද්ධිමත්කම්, බලපුලුවන්කාරකම් මේ මොනවා තිබුණා. මේ ශරීරයේ මේ කාරණා 10ට අදාළයි කියලා දකින්න කියනවා. ඒකෙන් ලස්සන දෙයක් වෙනවා. එකක් තමයි මාන්නේ කියන එක ඉන්නේ. ඒ බඳු ශරීරයක් කියලා Tamanගෙම ශරීරේ කියවන්න පුළුවන් වුණාම මාන්නේ කියන එක එන්නේ නැහැ පින්වත්. දෙවෙනි කාරණේ තමයි මාන්නේ කියන එක එන්නේ නැහැ. ඒ Tamanව ඔසවා තබනකම ඇතුලේ තමයි ගොඩාක් කෙලෙස් ඇති වෙන්නේ. අපිට තියෙන අභියෝගය මේ ශරීරේ නෙමෙයි. කෙලෙස්. හැබැයි කෙලෙස් කඩන්න අපි ශරීරේ මේ විදියට දැක්කොත් මේ ශරීරයට ආවේනික දේ විදියට මේ කාරණා 10 දැක්කොත්. ඒතර මේ කාරණා 10ම පදනම් කරගෙන මේ කය හැම වෙලාවකම බිඳෙනවා. අන්න ඕකයි අපි තේරුම් ගන්න ඕනේ. ඒතර මේ කාරණා 10 ශරීරයට අදාළයි. මේ කාරණා 10ම පදනම් කරගෙනයි මේ ශරීරය බිඳෙන්නේ. සීතල නිසා බිඳෙනවා. උෂ්ණේ නිසා බිඳෙනවා. සීතල නිසා සීතල වැඩි වුණාමත් මේ ශරීරය බිඳෙන්න පුළුවන්. උෂ්ණේ වැඩි වුණාමත් බිඳෙනවා. ඒකනේ කියන්නේ ඍතුජ රූප කියලා කියන්නේ. දැන් ඕනෑවට වඩා සීතල මේ ඇඟට උරතු දෙන්නේ නැහැ. හැම වෙලාවකම මේ බාහිර ධාතු ස්වභාවයත් එක්ක මේ කය හැප්පෙනවා. හැප්පෙන්න බිඳෙනවා. ඒක ලෝක ධර්මයක් නේ. එතකොට මේ ශරීරයට අදාළ දෙයක් තමයි සීතල උෂ්ණේ. මේ සීතල නිසාත් මේක බිඳිලා යනවා. උෂ්ණේ නිසාත් මේක බිඳිලා යනවා. බඩගින්න නිසාත් මේක බිඳිලා යනවා. හොඳට බලන්නකො බඩගින්නේ ඉන්න කෙනෙක් දිහා බැලුවාම අඳුන ගන්න පුළුවන්. ඇකිලිලා යාගේ ඇඟ. බිම් බලාගත්ත නිකන් හැකිලිච්ච දෝමනසසහගත කයක් එයාට තියෙන. ඒකනේ අපි සාමාන්‍යයෙන් කෙනෙක් දිහා බලලා ඇයි උඹ කැඳ බීලාද කියලා හැවුවේ ගමේ මිනිස්සු. ඇයි කෑවේ නැද්ද කියලා බැලූ බැලමටම හොයන්න පුළුවන්. ඇයි? බඩගින්න නිසාත් මේ රූපේ බිඳෙනවා.
කාපු ගමන් හොයන්න බැරිද මිනිහෙක්ව? හොඳට කාලා එළියට එනකොට කෑම මේසෙදී ඕනේ දැන් තමයි කාලා තියෙන්නේ කියලා ඇස් දෙක දිහා බැලුවම කියන්න පුළුවන්. ඇයි? බඩගින්න නිසා බින්දිනවා. මේ කියන්නේ මේ ආහාරය නිසා මේ රූපේ නැවත නැවත හට ගන්නවා. ඒකයි ඒ කියන්නේ ඒ මොහොතේම රූපය හට ගන්නවා. අර බොහොම කිට්ටු රූප උපද්දවන නිසා ඒක රූපේ ධර්මතාවයක් ළඟ ළඟ රූප උපද්දවන නිසා ඒක හරියට හොයාගන්න බෑ. එතකොට අපි දකින්න ඕන මේ ශරීරයට අදාළ කාරණා 10යි මේ කාරණා 10 පදනම් කරගෙන හැම වෙලාවකම මේ රූපය බින්දෙනවා. ඒ කියන්නේ මේ කාරණා 10න් මේ ශරීරයට යහපතක් වෙන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නේ කව යහපතක් වෙයි කියලානේ. යහපතක් වෙයි කියලා. යහපත කියලා එකක් නැහැ. මේක ශරීරයට අදාළ తত্ত্বය. එතකොට යම් කෙනෙකුට තිබ්බොත් සම්මා දිට්ඨිය එයා හැම වෙලාවකම මේ කාරණා 10 පදනම් කරගෙන කුසලයේ පැත්තට හැරෙනවා. අන්න ඒක තමයි විශේෂත්වය. සම්මා දිට්ඨිය යම් මිනිහෙකුට තිබ්බොත් එයා හැම වෙලාවකම සම්මා දිට්ඨියෙන් අනේ මේ ශරීරයට අදාළ දෙයක් නේද සීතල, ශරීරයට අදාළ දෙයක් නේද උෂ්ණය, බඩගින්න කියන්නේ මේ ශරීරයට අදාළ. ඒකෙන් එයා ඒ සම්මා දිට්ඨිය පදනම් කරගෙන එයා තුල පවතින අනාත්මයම දකින්න. අනේ බලන්නකො උදේට කාලා දවල්ටත් කණ්ඩ වෙලා නේද? මේ කය මගේ වසඟේ පවත්වන්න බැරි නිසා නේද මට මෙහෙම වෙලා තියෙන්නේ. එතකොට එයා දකින්නවා පිපාසය, මල මුත්‍රා පහ කිරීම, මේ බඳු ශරීරයක් නේද මට නඩත්තු කරන්න වෙලා තියෙන්නේ කියලා අර සම්මා දිට්ඨිය තියෙන කෙනා ඒ ශරීරේ පෙලන්නේ නැහැ. ඒ ශරීරය සම්මා දිට්ඨියෙන් දකින්නවා. සම්මා දිට්ඨියෙන් දකින්නවා. මේ කාරණා 10 අපේ ශරීරයට අදාළ දෙයක් විදිහට යම් කෙනෙක් දැක්කොත් එයා තුල ඒ සම්මා දිට්ඨිය තිබ්බොත් එයා තුල කාය අසංවරය එන්නේ නැහැ. කාය සංවරය එනවා. මම කියන්නේ මේ ශරීරයට අදාළ දෙයක් තමයි කාය සංවරය හෝ අසංවරය කියලා. සම්මා දිට්ඨිය තිබ්බම කාය සංවරය එනවා. සම්මා දිට්ඨිය තිබ්බම වාචී සංවරය එනවා. සම්මා දිට්ඨිය තිබ්බාම ආජීව සංවරය එනවා. සම්මා දිට්ඨිය තිබ්බාම එයා මොකද කරන්නේ? මේ ශරීරයේ තියෙන දෙයක් තමයි, ශරීරයට අදාළ දෙයක් තමයි භවය ඇති කරන සාධක වෙච්ච භව සංස්කාර. එයාගේ කය අසුරු කරගෙන භව සංස්කාර නිරුද්ධ වෙන ආකාරයට විමසන්න පටන් ගන්නවා. ඔය පින්නතුල්ලා හැම උදෑසනකම සෑම රාත්‍රියකම ඔබේ ශරීරය මේ කාරණා 10න් සමන්නාගතයි කියලා දැක්කොත් දකින්න මූලික දෙයක් වෙනවා. ආත්ම සංඥාව ගොඩාක් දුර්වල වෙනවා. මේ සත්වයා තුන් භවය අනුව පවත්වන්නේ ආත්ම සංඥාව. නිවන් දකින්න ඕන හැම ශ්‍රාවකයෙක්ම දුරු කළ යුතු වන්නේ ආත්ම සංඥාව. වෙන දෙයක් නෙමෙයි. අපි හැම කෙනෙක්ම දුරු කළ යුතු වන්නේ ආත්ම සංඥාව. ආත්ම සංඥාව නිසා මේ ශරීරයක් ලැබිලා තියෙන්නේ. පෙර සසර ආත්ම සංඥාව වඩපු නිසා තමයි මෙහිම ශරීරයක් අවල පොවල නාවල අන්දල කරලා බෙහෙත් දිදී තියාගෙන ඉන්න වෙලා තියෙන්නේ. අදත් මේ ශරීරය ඇසුරු කරගෙන මේ කාරණා 10න් සමන්නාගත බව සම්මා දිට්ඨියෙන් දකින්න බැරි වුණාම එයා මොකද හිතන්නේ? එයා හිතනවා අදත් එයා මේ ශරීරයේ ආත්ම දෘෂ්ටියෙන් තෙත් කරගත්තට පස්සේ මේ ශරීරයට අදාළ බරපතල දෙයක් සිද්ධ වෙනවා. මොකක්ද? මේ ශරීරයට අදාළ අවසාන දේ පෝනෝ භාවිකෝ භව සංඛාරා. මේ ශරීරය ආත්ම සංඥාවෙන් තෙත්ුණාට පස්සේ මේ ශරීරය ඇසුරු කරගෙන නැවත භවය ඇති කරන භව සංස්කාර රැස් වෙන්න පටන් ගන්නවා. එතකොට ආයෙත් පින්වත්නි මෙබඳුම කාරණා 10කින් සමන්නාගත වූ ශරීරයක් සසර ලැබෙනවා. මේ අවසාන කාරණේ තමයි බරපතල කාරණය. පෝනෝ භාවිකෝ භව සංකාරෝ. මේ සම්මා දිට්ඨියෙන් මනේ මම මේ නඩත්තු කරන මේ ශරීරය සීතල උෂ්ණ බඩගින්න පිපාසය මල මුත්‍රා පහ කිරීම ආදී කාරණා වලින් සමන්නාගතයි නේද කියලා දකින්න බැරි වුණොත්
හැම වෙලාවකම මේ කාරණා ආදී නිසා මේ ශරීරයේ බිඳිමින් අලුතෙන් හට ගන්නවා නේද? සීතල නිසා බිඳෙනවා, උෂ්ණ නිසා බිඳෙනවා, බඩගින්න නිසා බිඳෙනවා, පිපාසය නිසා බිඳෙනවා. කෙනෙක් වතුර පාවිච්චි කරන එක නැවැත්තුවොත් මේ ශරීරයේ අභ්‍යන්තරික අවයව වේලිලා යනවා. ආය පණ ගහලා ගන්නත් බැරි මට්ටමට වේලෙන්න පුළුවන්. බරපතල විදියට විජලනයටපත් වෙනවා. වතුර නැතුව හිටියොත්. ඒ ඇතුලේ අවයව සම්පූර්ණයෙන්ම හැකිලෙන්න ගන්නවා. සියලු අවයව හැකිලෙන්න ගන්නවා, වේලෙන්න ගන්නවා. ආයේ නැවත යථා පරිදි තත්වයට හදාගන්න බැරි වට්ටමට වේලෙන්න යනවා. ඇයි? මේ පිපාසය නිසා මේ ශරීරය බිඳිලා යනවා. එතකොට මේ කාරණා 10 මත තමයි ඔයාලට ඔය මට්ටමට ඔය රූපය ශරීරයේ ලැබිලා තියෙන්නේ. එතකොට මේ කාරණා 10 නිසාම මේ ශරීරය මොකද වෙන්නේ? මේ කාරණා 10ම නිසා ඔයාලගේ ශරීරයේ ඕගොල්ලෝ මේක පවත්වගෙන නඩත්තු කරගෙන කවලා පොවලා සීතලට හරියන විදියට උෂ්ණයට හරියන විදියට මේක නඩත්තු කරගෙන ගියාට ওই නඩත්තු ඇතුලේ ඕගොල්ලන්ට වෙච්ච එකම එක යහපතක්වත් නැහැ. එහෙනම් මොකද්ද අපි කරන්න ඕන? අපි හැම වෙලාවකම මේ කාරණා 10 ශරීරයට අදාළයි කියලා දකින්න ඕන එක. මේ කාරණා 10 පදනම් කරගෙන මේ ශරීරේ බිඳි යනවා නේද කියලා බිඳෙන කමම දකින්න ඕන. 2. එහෙම දකිනකොට අර තමා තුල තියෙන ආත්ම සංඥාව ගොඩාක් දුර්වල වෙනවා. තමන් තුල තියෙන ආත්ම සංඥාව ගොඩාක් දුර්වල වෙනවා. මෙන්න ඊට පස්සේ ආත්ම සංඥාව දුර්වල වෙනකොට ආත්ම සංඥාව නිරුද්ධ කිරීම පිණිස මේ කාරණා 10 පදනම් කරගෙන බිඳෙනකම නිසා බිඳෙනකම පදනම විදියට අරගෙන අනිත්‍ය වශයෙන්, දුකක් වශයෙන්, රෝගයක් වශයෙන්, gaduwak වශයෙන්, අනුන්ට අයිති දෙයක් වශයෙන්, තමන්ගේ වසඟේ පවත්වන්න බැරි දෙයක් වශයෙන්, ආබාධයක් වශයෙන්, සිඳී බිඳී කැඩී බිඳී නැසී වෙනසී යන දෙයක් වශයෙන්, මමායනෙන් හිස් දෙයක් වශයෙන් යා විදර්ශනා කළොත් ආත්ම සංඥාව සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. අන්න ඒ වෙනුවෙන් තමයි මේ කාරණා 10 ඔබේ ශරීරයට අදාළව දකින්න ඕන. එතකොට එහෙනම් මම මේ කියන එක හොඳට ඔළුවට ගන්න. මේ ඔයාලගේ ශරීරයට අදාළ කාරණා 10ක් තියෙනවා. ඒ කාරණා 10 තමයි සීතං උන්නං jigacchā pipāsā උච්චාරෝ පස්සාවෝ මේ ආදී කාරණා 10ක්. කාය සංවරය, කාය සංවරය, වචී සංවරය, වචී අසංවරය, ආජීව සංවරය, ආජීව අසංවරය, පෝනෝ භාවිකෝ භව සංකාරෝ. එතකොට සම්මාදිට්ඨිය තිබ්බට පස්සේ එයා දකිනවා මේ ශරීරයට අදාළ දෙයක් නේද මේක. මම කියලා හිතාගෙන කවලා පොවලා නාවලා අන්දලා කරලා ලස්සනට තියාගෙන ඉන්න හැදුවට මේ කාරණා 10 මගේ මේ ශරීරයට අදාළයි නේද? උච්චාරෝ පස්සාවෝ මල මූත්‍රා පහ කරන එක කොච්චර අප්‍රසන්න අමිහිරි අත්දැකීමක් වුණත් ඒක හැමදාම කරන්න වෙලා නේද? ඒක දකින්න ජීවිතේ එපා වෙන්නේ නැහැ. එයාට දැනෙන්නේ මේ Tamanගේම ශරීරය පිළිබඳ එක්තරා මඳහත් බවක්. ඊට පස්සේ සම්මාදිට්ඨිය පදනම් කරගෙන මේ විදිහට බලනකොට යා තුළ පුළුවන් තරම් අර කාය සංවරය එනවා. වචී සංවරය එනවා, ආජීව සංවරය එනවා. නමුත් අර පුනර්භවය ඇති කරන භව සංස්කාර වලින් යාගේ සිත මිදෙන්නේ නැහැ. ඒ නිසා යා සම්මාදිට්ඨිය මොකද කරන්නේ? මේ සීතල නිසාද, උෂ්ණය නිසාද, බඩගින්න නිසාද, පිපාසය නිසාද මේ කාරණා නිරතුරුව මේ කාරණා ආදී පදනම් කරගෙන මේ ශරීරයේ නිරතුරුව බිඳෙනවා නේද කියලා බිඳෙනකම දකිනවා. මේ කාරණා ශරීරයට අදාළයි. මේ අදාළ කාරණා නිසාමයි මේ ශරීරය බිඳෙන්නේ. අදාළ කාරණා නිසාම මේ ශරීරය බිඳිලා යනවා නේද කියලා දකිනවා. ඒ බිඳෙනකම දකිනකොට බිඳෙනකම පාදක කරගෙන ඒක දකින්නේ සම්මාදිට්ඨිය. ඒක පාදක කරගෙන යම් ශ්‍රාවකෙක් අනේ මේ අනිත්‍ය වී යන දෙයක් නේද? අනිච්චතෝ දුක් මේක දුකක් නේද?
ගණ්ඩතෝ සල්ලතෝ. මේක හරියට සැරව ගෙඩියක් වගේ නේද ගණ්ඩතෝ සල්ලතෝ. මේක හුලක් නේද මේ ශරීරය. වෙනද හරියට මේ සරසගෙන පුදුම වියදම් කරගෙන හරියට සමහර විට මේකේ තියෙන ලේ අයින් කරලා ඇතුළට ලේ දා ගන්න මිනිස්සු ඉන්නවා. මේකේ මේ පින්වත්නි මේ ශරීරය බාහිර උපය පවත්ව ගන්න මිනිස්සු මොනවද නොකරන්නේ? ටීවී එකේ කිව්වොත් ගොම ගාන්න කියලා ඒකත් ගාන්න ලෑස්ති. ඕන දෙයක් කරන්න ලෑස්ති. මේ විදියට දකින්නකොට ඒ වගේ බොහොම සුරතල් දේවල් එයා කරන්නේ. එයා දකින්නේ මොකද්ද? මේ මොනවා කළත් මොන විදියට වහගත්තත් සීතල නිසාද උෂ්ණය නිසාද බඩගින්න නිසාද පිපාසය මේ කාරණා නිසා මේ රූපය මේ ශරීරය නිරතුරුව බිඳෙනවා. නිරතුරුව බිඳෙන කම පාදකක පදනම විදියට ගන්නවා බිඳෙනකම. බිඳෙනකම පදනම විදියට අරගෙන අනිච්චතෝ දුක්ඛතෝ සල්ලතෝ ගණ්ඩතෝ රෝගතෝ මේක රෝගයක් නේද? එතකොට එයාට මුළු ශරීරයම රෝගයක් විදියට පේන්නේ. එයාට කොන්දේ අමාරුව, බඩේ අමාරුව, ඇහි අමාරුව රෝගයක් විදියට නෙමෙයි පේන්නේ. එයාට ලැබුණු මේ කාරණා 10න් සමන්නාගත වෙච්ච මුළු රූපයම මුළු ශරීරයම එයාට පේන්නේ රෝගයක් විදියට. ආබාධතෝ මේක ලොකුම ආබාධයේ විදියට පේන්නේ. එතකොට එයාට පාරේ ආබාධ සහිත මිනිහෙක් දකින්නවා කියලා හිතන්නකො. පාරේ යනකොට ආබාධ සහිත මිනිහෙක් එක හැක් පේන, එක කනක් ඇහෙන, එක එක අවයව වල දුර්වලතා තියෙන මිනිස්සු පාරේ සිඟමන් යදින්නේ. ඒ සිඟමන් යදින්ට එයාගේ වාහනිට ඇවිල්ලා තට්ටු කරනකොට එයාට පේන්නේ එයාවමයි විදුරුවෙන් එහා පැත්තේ. ඒකින් එහා පැත්තේ එයාට එයාවම පේනවා. ඇයි? එයා බිඳෙනකම පදනම් කරගෙන මේ කාරණා 10 ඇසුරු කරගෙන මේ කාරණා 10 ශරීරයට අදාළයි කියලා දකිනවා. මේ කාරණාම පදනම් කරගෙන මේ නඩත්තුව සහ බිඳීම එයා දකිනවා. බිඳෙනකම නිසා බිඳෙනවා නම් බිඳෙනකම පදනම විදියට අරගෙන එයා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ මේක ආබාධයක් විදියට එයාට පේනවා. එයා මේ විදියට දර්ශනයෙන් බලනකොට එයාගේ ළඟට ඇවිල්ලා කවුරු හරි සිඟමන් යදිනවා නම් එයාට පින්වත්නි වීදුරුව ඇරලා කීයක් හරි නොදියට යන්න හිතෙන්නේ නැහැ. ඇයි? එයාට පේන්නේ අනේ මං වගේම ආබාධ සහිත කෙනෙක්. බෙදීමකින් පේන්නේ නැහැ. අපි අපේම පන්ති අයට උදව් කරන්න කැමතිනේ. හොඳට බලන්නකෝ ත්‍රිවිල් වල මිනිස්සු ත්‍රිවිල් වල යන අයටමයි උදව් කරන්නේ. ලොකු වාහන වල යන මිනිස්සු ත්‍රිවිල් එකක මිනිස්සෙක් පාරායින් එක නවත්තලා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තිබ්බොත් එයා ලොකු වාහනයක මිනිස්සෙක් නතර කරලා අහන්නේ යාගේ. ඇයි? මොකද ප්‍රශ්නේ පෙට්‍රල් නැද්ද? මං දෙන්නද එහෙම අහන්නේ. හැබැයි ත්‍රිවිලර් එකක රියදුරේකට උදව් කරන්නේ ත්‍රිවිලර් එකකම මිනිස්සෙක්. පන්තිය සමානයිනේ. ඒ ධාතු ස්වභාවයත් සමාන වෙනකොට ඒ ධාතු එක්කනේ පෑහිලා යන්නේ. ඒකමනේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට අපගේ බුදුරජාණන් වහන්සේ වදාළේ ඔය සාරිපුත්ත එක්ක වඩින සියලු දෙනාම පින්වත් මහණෙනි බොහොම ප්‍රඥාවන්තයි. ඔය මොග්ගල්ලාන එක්ක යන ඔක්කොම දෙනා හොඳට එර්දිය තියන අය. අනුරුද්ධ එක්ක ඔය සක්මන් ගිජ්ජකූට පර්වතේ සක්මන් කරන 500ක් සංඝ පිරිස ඔක්කොම දිවස්ලාභීන් මහණෙනි. උපාලි මහරහතන් වහන්සේ එක පිණ්ඩපාතේ වඩිනකොට උපාලි මහරහතන් වහන්සේ පෙන්නලා භාග්‍යතුන් වහන්සේ වදාළේ කුමක්ද? පින්වත් මහණෙනි ඔය උපාලිත් එක්ක යන ඔක්කොම දෙනා හොඳට විනය දන්න අය. හොඳට විනය දන්නවා උපාලිගේ වටේ ඉන්න අය. ඒ උන්වහන්සේත් විනයදාරාත් භික්ෂුන් වහන්සේලාට අග්‍රයිනේ. උන්වහන්සේගේ වටේ හිටිය ඔක්කොම හොඳට විනය දන්නවා. විනයට ආසාය තමයි උන්වහන්සේ හොයාගෙන ආවේ. ඒ වගේ ඒ ධාතු ඒ තැන තමයි පෑහෙන්නේ. අන්න ඒ වගේ පින්වත්නි ඔය පින්නතුන්ලා තුල මා පුදුම සමතාවයක් එනවා. සමතාවයක් එනවා. විභේදනයක් එන්නේ නැහැ.
මමත්වයේ පදනම් කරගෙන ආත්ම සංඥාව පදනම් කරගෙන ලෝකේ බෙදන්න හිතෙන්නේ කොච්චර හොඳයිද බලන්න ඒක. අපගේ භාග්‍යවතුන් වහන්සේ පැල්පතට වැඩම කරලා දංකුඩ වළඳපු අවස්ථා නැද්ද? මහා කශ්‍යප මහරහතන් වහන්සේගේ ගිහි කාලේ බොහොම ධනවත් පුද්ගලයෙක් පිප්පලි මානවකයා ඒ පුද්ගලයා කොහොම අතහැරලා දාලා භද්‍රා කාපිලානියත් එක්ක දෙපැත්තට ගිහින් පිළිවෙත් පුරාගෙන බඹසර දියුණු කරගෙන ඉන්නකොට උන්වහන්සේ පින්වත්නි මොන්න තරම්නම් අහිංසක මිනිසුන්ගේ ගෙපිලිවලට ගෙපැල්ලට වැඩම කළාද? දරිද්‍රතාවයෙන් පෙළෙන දිලින්දෙක් හොයාගෙන කොච්චර වැඩියද? කොච්චර වැඩියද? දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ බොහොම හරි මාන්නෙන් හිටපු කෙනෙක්. අනුරුද්ධ ඒකනේ බුදුරජාණන් වහන්සේ එහෙට ගම්බිම් බලා වැඩම කළාම කිඹුල්වතට වැඩියාම ගණන් ගත්තේ නෑනේ. ගණන් ගත්තේ නැති කණ්ඩායමක් හිටියා. අනුරුද්ධ, බගු, කිම්බිල, දේවදත්ත වගේ අය ගණන් ගත්තේ නෑ. උපාලි කියන්නේ උපාලි මහරහතන් වහන්සේ තමයි මේ අයගේ කොණ්ඩේ කපපු කෙනා. කරණවැමියා. ගණන් ගත්තේ නෑ. අපොයි මොන බනද අපිට මේ තාම තුව පහසු ජීවිතයක් තියෙනවා කියලා හරි උද්දච්චකමකින් හිටියේ. ඔළුවට අරගත්ත මහා ලොකුකමකින් හිටියේ. එම් මහා ලොකුකමකින් හිටියේ. නමුත් එක දවසක් පිණ්ඩපාතේ වඩිනකොට මිනිහෙක් බත් මුල දිගෑරගෙන භාගයක් කාලා ඉවරයි අනලා. භාගයක් කාලා ඉවරයි. නිවුඩු හාල් බත් එක්ක ගොරෝසු ව්‍යංජනයක් තිබ්බේ. භාගයක් කාලා ඉවරයි. ඒ කාලේ කනකොට ඉන්දියානු ආචාර ධර්මවල තියෙන ඔක්කොම අනනවා එකට. අනලා භාගයක් කාලා ඉවරයි. භාගයක් කනකොට තමයි උන්වහන්සේ දැක්කේ. දැක්කම හිතුණා අනේ මේ බඳු මුනිවරයෙකුට මටත් මොනවා හරි දෙන්න තියෙනවා නම් කොයි සානන් දෙයක්ද කියලා හිතලා ඉක්මනට අර අනුරුද්ධ මහරහතන් වහන්සේ ළඟට ගිහින් කිව්වා මේ අනේ ශ්‍රමණයන් වහන්සේ මන් ළඟ ලොකු දෙයක් නෑ. හැබැයි ඔබ වහන්සේ දානෙට පිණ්ඩපාතේ වඩින පාටයි අනාපු බත් ටිකක් තියෙනවා. ඔබ වහන්සේ සතුටු නම් මට දෙන්න පුළුවන් කියලා අර අනපු අතත් හිමීට හංගගෙන ගිහින් කිව්වා. මේ බලන්න මම භාගයක් කාලා ඉවරයි. අනපු අතත් පෙන්නලා කිව්වේ. හැබැයි භාගයක් තියෙනවා. ඔබ වහන්සේ වගේ ශ්‍රේෂ්ඨ මුනිවරයෙකුට මේ බත් හරියයිද දන්නේ නැහැ. කිව්වා මුන්නහන්සේ මන්ද හිනාවක් පෑවා. එතකොට එයා දැනගත්තා මේ උත්තමයාද මගෙන් දානි බාරගන්න සතුටුයි කියලා. අර අනාපු බත් ටික භාගයක් කාලා ඉවරයි. ඒම පාත්‍රයට අනපු අතින්ම දැම්මා. අපගේ අනුරුද්ධ මහරහතන් වහන්සේ පේන්න වැළඳුවා. බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ආවේ නැහැ මුල් කාලේ. කොච්චර මාන්නක්කාරද. නමුත් මේ ධර්මයෙන් මේ Tamanගේ ගත සහ සිත දෙස බලන්න පටන් ගත්තාම ඇති වෙන විනය බලන්න. ඇති වෙන සංසිඳීම බලන්න පින්වත්නි. පුදුම සංසිඳීමක් මේක. ඇයි ඒ ඇත්තෝ කරේ එකල හිටපු අය කළේ මේ වෙන මොකුත් විමසපු එක නෙමෙයි. ගත ගැන මේ විදියට විමසලා බැලුවා. අර ආටෝප සහිත ලෝකෙන් එළියට ඇවිල්ලා බැලුවා. මායාකාරී රැවටිලිකාරී ලෝකයක් ඇතුලේ කතා කරන්න කැමති නේද? මල මූත්‍රා පහ කරන එක කයට අදාළයි කියලා අපි කතා කරන්න කැමති නෑනේ. නමුත් ඒකෙන් අපිට නිදහස් වෙලා එක දවසක් ඉන්න පුළුවන්ද? එහෙනම් මේ කයට අදාළ දෙයක් නේ. ඒකේ මහා අමුතු දෙයක් නෑනේ. ඒකේ අමුත්තක් නෑ. හොඳට ආටෝප සාටෝප සහිතව එළිය පැත්තෙන් මොන විදියට උපමට්ටම් කරගත්තත් පින්වත්නි සීතල උෂ්ණය jigaccha පිපාසා උච්චාරෝ පස්සාවෝ මේ කාරණා ඔයාලගේ ශරීරයට අදාළයි. ඒ අදාළ බව දකින්න. මේ කයට මේ බඳු තත්ත්වයක් ඒක මේකේ බරපතලම තත්ත්වය මොකද්ද? පෝනෝ භාවිකෝ භව සංඛාරා. පුනර්භවය ඇති කරන භව සංස්කාරات මේ කයට අදාළයි. සවිඥානික කයට අදාළයි. මේ රූපය ඇසුරු කරගෙන පුනර්භවය ඇති කරන භව සංස්කාරات රැස් වෙනවා.
එතකොට ආයෙත් මේ වගේ දුර්වල ගඳ ගහන මල මූත්‍රා පහ කරන්න වෙන සීතල නිසා බින්දෙන උෂ්ණය නිසා බින්දෙන බඩගින්න නිසා බින්දෙන පිපාසය නිසා බින්දෙන මේ බඳුම ශරීරයක් නැවත නැවත අනාගත සසරේ ලැබෙන්න නියමිතයි. මේ බඳුම ශරීරයක් යාට ලැබෙන්න නියමිතයි. ඒතර මෙන්න මේ මත පිහිටා මේක පදනම් කරගෙන යම් කෙනෙක් අනිච්චතෝ මේ කාරණා 10න් සමානාගත වෙච්ච ශරීරයක් තියෙන්නේ මේ කාරණා 10න් සමානාගත වෙච්ච ශරීරයක් තියෙන්නේ කියලා සම්මාදිට්ඨියෙන් දකිනවා. මේ කාරණා 10ම පදනම් කරගෙන මේ කාරණාම ඇසුරු කරගෙන මේ ශරීරය බිඳෙන බවක් දකිනවා. ඒ බිඳෙනකම දැකලා මේක එක්තරා විදර්ශනාවක් මේ තියෙන්නේ. ඒ බිඳෙන බව දැනගෙන එයා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ හුලක් විදියට දකිනවා. සල්ලතෝ අගතෝ ආබාධතෝ ආබාධයක් විදියට දකිනවා. එතකොට එයාට එයාගෙම කය පේන කොච්චර ලස්සන රූපයක් වුණත් එයාට ඒක පේන්නේ ආබාධයක් විදියට නම් මාන්නේයිද? මාන්නේ නැහැ. එයාට පේන්නේ මං ආබාධිතෙක් වගේ. මම මේ නඩත්තු කරන ශරීරය ආබාධ සහිතයි කියලා දකිනකොට බාහිර ආබාධ සහිත මිනිහෙක් දැක්කාම එයාට පේන්නේ යාවමයි. ඇස් නැති, කන් නැති, අත් නැති, කකුල් නැති මිනිස්සු මහපාරේ අපිට හම්බ වෙනකොට එයාට එයාවම පේනවා. වාහනේ කණ්ණාඩියෙන් එහා පැත්තේ යාවට යාව පේන්න ගන්නවා. එතකොට අර ඒ පේන එක ඇතුලේ පුදුම විදියට ආත්ම සංඥාව දුර වෙනවා. ඒකයි අර මේ කරකොල ව්‍යංජනයක් එක්ක බත් ටිකක් කනලා තියෙනකොට අර මහරහතන් වහන්සේ කමක් නෑ අද ඔය බත් ටික මං වළඳන්නම් කියලා ඒ බත් ටික අපි නම් පිළිගත්තා නම් හිමීට යාව මග ඇරලා හිමීට පැත්තකට අකුලක් අසට විසි කරලා දාන්නේ නෑ. එහෙම කළේ නෑ ඒ උත්තමයෝ. එයාට පේන්න වැළඳුවා. එයාගේ ජීවිතේ අග්‍රම කුසලය එදා ඒක සිද්ධ කරගත්තා. එයාගේ ජීවිතේ කරගන්න පුළුවන් අග්‍රම කුසලය එයා සිද්ධ කරගත්තා. ඒ සමානකම එන්නේ ඔයාලගේම ශරීරය පිළිබඳ මේ ශරීරට්ට ධම්ම සූත්‍රයේ පැහැදිලි කරපු විදියට විමසලා විභාග කරලා බැලුවා. එහෙම බලලා බිඳෙනකමක් දැකලා ඒකත් අයිති සම්මාදිට්ඨියට. තමන්ගෙම ශරීරයේ මේ කාරණා 10න් සමන්නාගතයි කියලා දකිනවා. මේ කාරණා 10 ඇසුරු කරගෙනම බිඳින බවක් දකිනවා. ඒ බිඳීම පදනම විදියට ගන්නවා ඊට පස්සේ කරන්නේ බිඳෙනකම පදනම විදියට ගන්නවා. ඒ බිඳෙනකම පදනම් කරගෙන තමයි අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ මේ විදියට රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලොක්කතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සාමි කියලා ඇස් දෙක පියාගෙන එයාගේම ශරීරය පිළිබඳ සමනුපස්සාමි සම්මර්ෂණය කරන්න ගන්නවා. එතකොට එහෙම කරන්න අර ආත්ම සංඥාව ගොඩාක් බුරුල් වෙනවා. ඇත්තටම බුරුල් වෙනවා කියන්නේ ආත්ම සංඥාව බුරුල් වෙනවා මේ කය මේ රූපය මේ ශරීරය මේ කාරණා 10න් සමන්නාගතයි කියලා දැකලා මේ කාරණා 10 සමන්නාගතයි කියලා දැකලා ඒ සමන්නාගත වෙච්ච මේ කාරණා 10ම පදනම් කරගෙන ආය වෙන එළියේ කවුරුත් හතුරෙක් ඕනේ නැහැ. මේ ශරීරය මේ කාරණාම පදනම් කරගෙන බිඳෙනවා කියලා දැක්කාම ආත්ම සංඥාව බුරුල් වෙනවා. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පලතෝ පලොක්කොතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සාමි කියලා බලන්න තමයි එයා ආත්ම සංඥාව දුරු වෙන්නේ. ආත්ම සංඥාව බුරුල් වෙලා දුරු වෙන්න පටන් ගන්නවා. එතකොට මේ ආත්ම සංඥාව දුරු කිරීම තමයි පින්වත්නි අපේ ප්‍රධාන ඉලක්කය. එතකොට ආත්ම සංඥාව දුරු වීමත් එක්ක මේ ශරීරයට අදාළ ප්‍රමුඛ දෙයක් වෙනවා. මොකද්ද? පෝනෝ භාවිකෝ භව සංකාරෝ. නැවත පුනර්භවය හදන ආය ශරීරයක් ලැබෙන මට්ටමේ
ජීවිතය කුරුම කරන භව සංස්කාර ටික කඩාගෙන වැටෙනවා. ඒ කඩාගෙන වැටීමත් එක්ක එයාගේ මේ මහ විශාලම අර්බුදය සම්පූර්ණයෙන්ම නිමා වෙනවා. මේ අවුල එයා සම්පූර්ණයෙන්ම විසඳ ගන්නවා. එතකොට මේ පොඩි භාවනා ක්‍රියා මාර්ගයක්. හැබැයි මේක කළොත් එයාට ලොකු දෙයක් වෙනවා. මේ විදියට බලන්න එයා තුළ මතුවෙනවා පින්වත්නි ජීවන චර්යාවක් විදියට පුදුමාකාරී සහනයක්. පුදුම සහනදායකම. ලොකුම දේ තමයි අර මාන්නක්කාරකම. ලෝකේ මනින මිම්ම රේඛාවකින් වෙන් කරලා මිනිස්සු බෙදාගෙන ඉන්නකම. ඒක අයින් වෙලා යනවා. ඊට පස්සේ එයාට මේ ශරීරය ඇසුරු කරගෙන ගොඩාක් අකුසල් කරනවා අපි පින්වත්නි. මේ අපේ ශරීරය මුල් කරගෙන මේක පිළිබඳ යථාර්ථවත්කමක් නැති නිසා පරමාර්ථයක් නොපෙනෙන කමට හරියට අපි අකුසල් කරගන්නවා. අකුසල් කරගන්නවා. එතකොට එයාගේ ජීවිතේ ජීවන දර්ශනයක් විදිහට එයා තුළ මොකද වෙන්නේ? පින්වත්නි එයා මේ ශරීරයේ මුල් කරගෙන එයාගේ අකුසල් සිඳෙන්න පටන් ගන්නවා. ඒක මෙහෙමයි වෙන්නේ. ඒක මේ විදියට බලනකොට ඒ කියන්නේ ආත්ම සංඥාව එක පැත්තකින් බුරුල් වෙනවා, අනිත් පැත්තෙන් ආත්ම සංඥාව දුරු වෙනවා. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලොක්කතෝ ශුඤ්ඤතෝ අනාතෝ සමනුපස්සාමි කියලා බලන්න ආත්ම සංඥාව දුරු වෙනවා. එතකොට මේ විදියට බලනකොට එයාගේ ආත්ම සංඥාව දුරු වෙනකොට එයා තුල අර ලෝකේ මනින මිම් රේඛාවකින් වෙන් කරගන්න පුළුවන් එක එයා තුල දුරු වෙනවා පින්වත්නි. ඒ දුරු වෙනකොට එයා වෙනදා වගේම මේ ශරීරය ඇසුරු කරගෙන නඩත්තු කරනවා. ආහාර ගන්නවා, බෙහෙත් ගන්නවා, කෑම බීම ගන්නවා. ඒම අඩුවක් නැහැ. ඒයි මේ ශරීරයට අදාළ කාරණා නේවා. හැබැයි එයා දන්නවා, එයාට අවබෝධයක් තියෙනවා මේ කාරණාම පදනම් කරගෙන බිඳෙනකම එයා දන්නවා. බිඳෙනකම එයා දකිනවා පින්වත්නි. බිඳෙනකම දන්නවා, බිඳෙනකම දකිනවා. ඒ බිඳෙනකම බිඳෙනකම දකින නිසාම එයා නඩත්තු කරද්දී එයා තුළ තියෙන අවම යැපීම් විතරයි. අවම යැපීම්. එයාට මේ ශරීරයේ තියෙන පිළිබඳ තියෙන අඩු තක්සේරුවක්. අඩු තක්සේරුවක් යාට තියෙන්නේ. තක්සේරුව වැඩි වෙන්න තමයි වියදම වැඩි. තක්සේරුව වැඩි වුණාම වියදම වැඩිනේ කොහොමද? ඒකනේ සමහර මිනිසුන්ට කොණ්ඩේ වෙනුවෙන් මහත්යාගේ පඩියෙන් 4න් 3ක් විතර ඕන සමහර මාසවලට. එයා ඒක සැලසුම් කරනවා. තක්සේරුව වැඩි. තක්සේරුව වැඩි වෙනකොට නඩත්තුව වැඩි. තක්සේරුව අඩු නම් නඩත්තුව නෑ. සම්පූර්ණ තට ගා ගන්න පුළුවන්. මේ අපි ඉන්නේ. මේ නඩත්තුව සහ තක්සේරුව බැඳී පවතින කාරණා දෙකක්. එතකොට මේක තක්සේරු කරන්න තක්සේරුව වැඩි වෙන්න නඩත්තුව වැඩි වෙන්න තමයි එක ඒවා කරන්න හිතෙන්නේ කොණ්ඩෙට. නොඑක් දේවල් කරනවා. එක විදියට පාට කරලා බලනවා. ලෝකෙ නැති පාට කරලා බලනවා. ඊට පස්සේ මේ කොණ්ඩෙට එක විදියට වෙනස් කරනවා. ලෝකේ ඒවට අදාළ තාක්ෂණික උපකරණ දියුණු වෙලා තියෙනවා. ඇතුළට ගිහින් එළියට එනකොට අලුතෙන් කොණ්ඩයක් දාලා වගේ හාත්පසින්ම වෙනස් කර ගන්න පුළුවන්. හොඳට තියෙන කොණ්ඩේ කැරලි විදියට කදාගෙන එළියට එනවා. ඇයි? ඒ කියන්නේ තක්සේරුවයි නඩත්තුවයි. තක්සේරුව වැඩි වෙන්න නඩත්තුව දුෂ්කරයි. මේකට තක්සේරුව අඩු වුණ ගමන් නඩත්තුව හොඳටම දුර්වලයි. මේක තක්සේරු කරන්නේ නැති වුණාට පස්සේ පින්වත්නි සම්පූර්ණයෙන් හැමදාම උදේට ඔක්කොම කපලා දාන්න පුළුවන්. සම්පූර්ණයෙන් තට්ටෙම ගාලා දා ගන්න පුළුවන්. මුඩු කරපු හිසක් තියෙන භික්ෂුවක් තුල තියෙනෙත් අඩු තක්සේරුවක ආධ්‍යාත්මික නිමිත්තමයි පින්වත්නි. ඒ ආධ්‍යාත්මික නිමිත්තමයි. දිගට කොණ්ඩයක් තිබ්බම ඔක නඩත්තු කරන එකම කොච්චර අමාරුද? මේ විදියට ඔයාලා ජීවිතේ බලන්න පුරුදු වුණොත් එයාගේ ජීවිතේ තියෙන අඩු තක්සේරුවක්. අඩු යැපීම් එයාගේ ජීවිතේ තියෙන්නේ. ඒක ලස්සන දෙයක්.
දෙවෙනි එක තමයි එයා කෙබඳු තත්වයක් තුල වුණත් සිත මැදහත්ව පවත්වා ගන්නවා. මැදහත්ව පවත්වා ගන්නවා. දෙවෙනි එක. තුන්වෙනි එක තමයි එයා මේ ශරීරය ඇසුරු කරගෙන පින්වත්නි පුදුම විවේකයකින් වාසය කරනවා. මේ ශරීරයට අදාළ තත්ත්වය දන්නවා. ඒ නිසා විවේකගතයි හැම වෙලාවම. අවශ්‍ය යැපීම් විතරක් කරනවා විවේකගතයි. ඒකයි ওই භික්ෂුවකට උනත් විවේකයේ තියෙන්නේ. විවේකගතයි. ඊට පස්සේ හැම වෙලාවකම මේ ශරීරයට අදාළ දේ සීතල, උෂ්ණ, jigaccha, පිපාසා, උච්චාරෝ, මල මුත්‍රා පහ කිරීම මේ කාරණා මේ ශරීරයට අදාළයි කියලා දකිනවා. මේ කාරණාම පදනම් කරගෙන මේ කය බිඳිලා යනවා කියලා දකිනවා. මේ කාරණා ඇසුරු කරගෙන මේ කයට දුන්නු උපරිම තක්සේරුව විසින් පෝනෝ භාවිකෝ භව සංකාරෝ පුනර්භවය හදන භව සංස්කාර ගොඩනගනවා නේද කියලා ඒකත් එයා දකිමින් වාසය කරනවා. දකින්න භව සංකාර දුර්වල වෙලා යනවා පින්වත්නි. දකින්න දුර්වලයි. ඒ දැක්ම යා කුසලයේ විදියට දැන් ගන්නි. එතකොට දැන් බලන්න මේ ශරීරයට අදාළ කාරණා 10ක් තියෙනවා. ඒ ටික දකින්නකමත් ඒවා නිසා බින්දෙන බව දකින්නකමත් එයා කසලකන්නේ කුසලයක් විදියට. එයා ඒ කුසලයේ මත යෙදී වාසය කරනවා. මේ ශරීරයට අදාළ කාරණා පදනම් කරගෙනම නැවත ශරීරය තුල බිඳීම් හට ගන්නවා. ඒ බිඳෙන කම ශරීරයට අදාළ දෙයක් හැටියට යා දකිමින් වාසය කරනවා තවදුරටත්. එතකොට ඒ ශරීරයේ මුල් කරගෙන මහ පුදුම තියුණු සිහියක් යා තුල මතුවෙනවා. එහෙම සිහියක් මතුවෙනකොට එයා තුළ ඊළඟට වෙන දේ තමයි පින්වත්නි මේ ශරීරයේ පදනම් කරගෙන කෙලෙස් විතර්ක ਵਿਚාර ගලන එක නවතින්න පටන් ගන්නවා. ඒ ශරීරය පිළිබඳ යාට තියෙන පරම ඇත්ත දකින්න හැකියාවක්. විතර්ක ਵਿਚාර කරන එක නවතිනවා. එතකොට එයාගේ සිත සමතානුග්‍රහිතාච සමතයෙන් අනුග්‍රහය ගත්තා වෙනවා. දැන් එයාට තියෙන විපස්සනානුග්‍රහිතාච විදර්ශනාවෙන් අනුග්‍රහය ගන්න විතරයි. එයා මේ මට්ටම සිතද මේ විදියට දකින්න සිතද දැන් මේ දකින්නේ මොකෙන්ද? එයාගේ ශරීරය සම්බන්ධ මේ විදියට උරඟාන්නේ තේරුම් ගන්නේ සිතින්. ඒ සිතද එයා ඉපදී බිඳෙන ආකාරය දැක්කොත් එයාගේ ආත්ම සංඥාව ශරීරයේ සම්බන්ධ ආත්ම හැඟීමක් විතරක් නෙමෙයි යාගේ සිත තුල තියෙන ආත්ම සංඥාව සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා එයා සද්ධාතනික නිකලස් බවකට එකතු වෙනවා. ඔන්න ඔය විදියට එයාගේ ඇතුලේ වැඩින්නේ ಗುಣධර්ම විතරයි. බලන්න එයා එළියේ ಗುಣධර්ම මොකුත් හෙව්වේ නැහැ. එයා එළියට ගිහින් ಗುಣධර්ම ඇහුළුවේ නැහැ. එයා දැක්කේ ශරීරයට අදාළ කාරණා 10ක් තියෙනවා. සීතල උෂ්ණේ jigaccha පිපාසා උච්චාරෝ පස්සාවෝ මේ විදියට එයා දැක්කා. බරපතල එකක් දැක්කා. මොකද්ද? පෝනෝ භාවිකෝ භව සංකාරෝ කියලා. මේක සම්මාදිට්ඨියෙන් දැක්කා. මේ කාරණා ඊට පස්සේ එයා සම්මාදිට්ඨියෙන් තව දෙයක් දැක්කා. මොකද්ද? මේ කාරණා නිසාම බින්දෙනවා කියලා දැක්කා. සීතල නිසා මේ ශරීරය බින්දෙනවා. උෂ්ණේ නිසා බින්දෙනවා. බඩගින්න නිසා බින්දෙනවා. පිපාසය නිසා බින්දෙනකමක් දැක්කා. ඒ බින්දෙන කම පදනම් කරගෙන බින්දෙන කම කියන එක පදනම මත පීඨා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පලතෝ පලුක්කතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සාමි කියලා සමනුපස්සනා කරනකොට ආත්ම සංඥාව ගොඩාක් දුරු වුණා. බුරුල් වුණා නෙමෙයි ගොඩාක් දුරු වුණා. ඒක එතනදී ඒ දුරු වෙනකොට යාගේ ජීවිත දර්ශනයක් විදියට යා තුළ ධර්ම ශ්‍රාවකයෙක් තුළ මතුවෙන ආධ්‍යාත්මික ප්‍රවේශය යා තුළ ප්‍රකට වුණා. එයා තුළ අර මාන්නකාරකම නැහැ. කවුරු හරි කෙනෙක් ඉල්ලගෙන ආවොත් එයාට දෙන්න හිතෙනවා. දොස් කියන්න හිතෙන්නේ නැහැ. එයාට පේන්නේ යා වගේ කෙනෙක් විදියට. ඇයි මේ ශරීරය හැමෝගෙම ශරීර වලට පොදු ලක්ෂණ තමයි අපි හැමෝගෙම තියෙන්නේ. එයා ආබාධ සහිත නෙමෙයි මාත් ආබාධ සහිතයි කියලා එයාට පේන්නේ. එයාටත් මේ කාරණා 10 වළංගුයි මටත් වළංගුයි කියලා එයාට පේන්න ගන්නවා. ඒ පේනකොට පින්වත් අඩු තක්සේරුවක් එන්නේ. මම මේ අර කියපු ටික දැන් කියන්නේ. අඩු තක්සේරුවක්. තක්සේරුව වැඩි වුණාම නඩත්තු වෙනදා වගේ නඩත්තුව නැහැ. ඔයාලා ඔහොම කරලා බලන්න මහත්යා වුණත් පුදුම වෙයි. අපේ ඔයා කොහොමද දැන් ඔහොම ඉන්නේ?
වෙනද පඩි ගන්නකොට බලාගෙනනවා ඉන්නේ. දැන් අද එහෙම නෑනේ කියලා ඇස් මට්ටමේ මහත්ය පුදුම කරන්න පුළුවන්. මේ විදිහට බැලුවොත්. ඇයි තක්සේරු අඩුයි. එතකොට යා මේ යැපෙන එක ඇතුලේ අඩු තක්සේරුවකින් මැදහත් සිතකින් වාසය කරනවා. ඒක ඇතුලේ යාට හැම වෙලාවකම විවේකගත වීමක් තියෙනවා. මේ විදිහට වාසය කරන මේ කාරණා 10න් සමන්නාගත බවත් මේ කාරණා 10 පදනම් කරගෙන බින්දෙන බවත් දකින්නකම යාට පේන්නේ කුසලයක් විදියට. ඉපදී බින්දෙන එකම දකින්න එක යාට පේන්නේ Taman තුල වැඩෙන සතියක් විදියට. ඒ නිසා පින්වත්නි මේ කාරණා 10 පදනම් කරගෙන වාසය කරන කෙනා තුල කෙලෙස් දිගුවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සමතානුග්‍රහිතාච. සමතෙන් අනුග්‍රහය අරගෙන මේ බඳු ශරීරයක් පදනම් කරගෙන යා තුල කෙලෙස් විතර්ක ਵਿਚාර ගොඩ නැගෙන්නේ නැහැ. ඒ ගොඩ නැගෙන්නේ දැන් මේ විදියට විමසන්නේ සිතින් නිසා. දැන් යා සිත එයාගේ සිත මේ මට්ටම තුල එයාගේ සිත දැක්කොත් ඒ සිත ඇති වෙන නැති වෙන බව දැක්කොත් එයා ස්ථීරවම ස්ථිරයි. එයා පින්වත්නි ආත්ම සංඥාව සම්පූර්ණයෙන්ම දුරු කරනවා. මේක හොඳ පාඩමක්. මේක එක්තරා විදර්ශනා රටාවක්. මේ විදියට ඔය පින්නතුන්ලා ඔයාලගේ ජීවිතේ විමසගෙන සදාතනික සංසිඳීමක් පිණිස මේ පින්නතුන්ට මේ දේශනා උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙවැනි වටිනා ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට අපගේ YouTube channel subscribe කොට ඉදිරියේ ඇති බෙල් සලකුණ ක්ලික් කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.